නිමක් නැති ගස්වැල් වලින් වැසුණු අබිරහස් පිරුණු මහා වනාන්තරයක් ගැන ඔබ අසා තිබෙනවාද? මේ වනාන්තරේ හැම කොනකම ජීවත් වෙන්නේ පුදුමාකාර සත්තු. එතන ශක්තිමත්ම සතා වුණේ සිංහයා. හැබැයි අද අපි කියන්නේ බලවත්ම සතෙකුට පවා ඊටාම් කුඩා සතෙකුගේ පිහිට අවශ්‍ය වුණු අපූරු දවසක් ගැනයි. අපි බලමු මොකක්ද ඒ කතාව කියලා. දවසක් වනාන්තරයේ රජවුණු සිංහයා ලොකු ගසක් යට හෙවනේ තද්ද නින්දක හිටියා. වනාන්තරයම නිශ්ශබ්දයි. ඔය අතරේ තමයි හරිම සෙල්ලක්කාර මීයෙක් එතනට ආවේ. ඔහු බය නැතුව සිංහයාගේ මූණ උඩයි පිට උඩයි දුවන්න පටන් ගත්තා. සිංහයාගේ නින්දට බාධා වෙයි කියලා මේ මීයා හිතුවේවත් නැහැ. එකවරව සිංහයා ඇස්සෙරියා. ඔහු තමන්ගේ විශාල අල්ලෙන් මීයාව හසු කරගත්තා. සිංහයා ගොරවමින් කිව්වේ, "තෝ වගේ පුංචි සතෙක් මගේ නින්දට බාධා කරන්නේ කොහොමද? දැන් මම තෝව කනවා" කියලා. මීයා හොඳටම බය වුණා. ඔහු කිව්වා, "අනේ රජතුමනි, මට එක වතාවක් සමාව දෙන්න. මාව මරන්න එපා. කවදා හරි මම ඔබට උදව්වක් කරන්නම්" කියලා. සිංහයාට hina ගියා. "උඹ වගේ පුංචි සතෙක් මට මොනව කරන්නද?" ඔහු ඇහුවා. හැබැයි කොහොම හරි සිංහයාට මීයා ගැන අනුකම්පාව හිතිලා ඔහුව නිදහස් කළා. සති කිහිපයක් ගෙවිලා ගියා. දවසක් සිංහයා වනාන්තරයේ ඇවිදිමින් නිද්දී දඩයක්කාරයේ කැට වූ ශක්තිමත් දැලකට හසු වුණා. සිංහයා කොච්චර දැඟලුවත් දැලෙන් බේරෙන්න බැරි වුණා. ඔහු වේදනාවෙන් සහ බය වුණු හඬින් වනාන්තරයේම දෙවනත් වෙන්න ගොරවන්න පටන් ගත්තා. හැම සතෙක්ම බයේ හැංගුණත් අර පුංචි මීයා විතරක් ඒ හඬ හඳුනාගෙන එතනට දුවගෙන ආවා. මීයා සිංහයාට කිව්වා, "බය වෙන්න එපා මහරජතුමනි. මම ඔබව බේරගන්නවා" කියලා. මීයා වහාම තමන්ගේ තීනු දත් වලින් දැලේ ලණු එකින් එක හපන්න පටන් ගත්තා. ටික වෙලාවකින් දැල කැඩිලා ගියා. වනාන්තරේ රජු නිදහස් වුණා. සිංහයාට එදා තේරුණා තමන් හැල්ලු කළ මීයා කොයිතරම් වීරයෙක්ද කියලා. එදා ඉඳන් සිංහයයි මීයයි හොඳම යාළුවෝ වුණා. යාළුවනේ, මේ කතාවෙන් අපට දෙන පාඩම තමයි කෙනෙක්ගේ ප්‍රමාණයෙන් ඔවුන්ව මනින්න එපා. පුංචි කෙනෙකුට වුණත් ලොකු වැඩක් කරන්න පුළුවන්. ඒ වගේම අපි කරන පුංචි කරුණාවන්තකමක් වුණත් කවදා හරි අපිටම යහපතක් කරන්න එනවා. මම හිතනවා ඔබත් මේ කතාවට කැමති වෙන්න ඇති කියලා. තවත් මෙවැනි ලස්සන කතාවකින් අපි නැවත හමු වෙමු.